ස්නේක් ප්ලාන්ට් එකකින් ඔයාගේ පොත් මේසෙට තියන්න පුළුවන් ලස්සන ප්ලාන්ට් ඩෙකෝ එකක් හදමුද? මේකට ඔයා කැමති වර්ගයකින් ලස්සන ස්නේක් ප්ලාන්ට් පැලයක් ගන්න. ලස්සනයි කියලා කිව්වේ සමහර පැල තියෙනවා කොළ 2-3ක් තියෙන, සමහර කොළ දිග, සමහර කොළ කොට ඒවා. ඉතින් මට හම්බුනේ මේ වගේ පැලයක්. ඒකේ තියෙන පස් වැලි මඩ සේරම අයින් වෙන්න හොඳට හොදගන්න. කුණු වෙලා මැරිලා තියෙන මුල් කෑලි තියෙනවා නම් ඒවත් කපලා අයින් කරගන්න. ඒ වගේ මේ පැලවල ඔයාට ඕන නැති කහ වෙලා ඩැමේජ් වෙච්ච කොළ තියෙනවා නම් ඒවත් කපලා අයින් කරගන්න. මේකට ඔයා කැමති ලස්සන හැඩයක් තියෙන වීදුරු බෝතලයක් තෝරගන්න. ඒ වගේම ඔයාලා කැමති ඕන පාටකින් ගල් ටිකක් තෝරගන්න. මම මේකට ගත්තේ ස්පෙෂලි හයිඩ්‍රොපොනික් වලට ක්ලේ වලින් හදලා තියෙන පොඩි බෝලා වගේක්. මේ වගේන් කරන්නේ පැලේ බෝතලයේ ඇතුලේ වැටෙන්නේ නැතුව තියාගන්න එක. මුලින්ම මේ විදිහට පොඩ්ඩක් ගල්කට දාන්න. දැන් ඔයා ගත්ත පැල ටික ඔයාට කැමති විදිහට බෝතලය ඇතුළට දාගෙන ඉතුරු ගල් ටික දාන්න මුල් ටික වැහෙනකම්. අන්තිමට ඉතින් මුල් ටික වැහෙනකම් වතුර දාගන්න තමයි තියෙන්නේ. හැබැයි මතක තියාගන්න අපි අර කපපු කොළ යට වෙන්න වතුර දාන්න එපා. එහෙම වුණොත් ඒවා කුණු වෙන්න පුළුවන්. ඕනේ නම් ඉතින් ඔයාටත් පුළුවන් මේ වගේ පොඩි ගැජමැටික් කෑල්ලක් දාගන්න ඔයා හදපු ඩෙකෝ එක ලස්සන කරගන්න. ඔයාලත් හදලා මට ෆොටෝස් එවන්න. අපි බලමු කට්ටියගේ වැඩ කොහොමද කියලා.